මේ වගේ තව ෆනි වීඩියෝස් බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක දැම්ම එකතු වෙන්න. දුවගේ 12 වෙනි උපන්දිනේ ළඟ ළඟම එනවනේ මහත්තයා. ඔන්න මගෙන් දැම්මම ඉල්ලලා තියෙන එදාට ඕන දේ. මොකද්ද නෝනේ? ලස්සන බෝනික් එක්ක ඕනි කිව්වේ. බෝනික් එක්කද? ඕක මොකද්ද නෝනේ? අපි අද හෙටම ගිහිල්ලා බලමු කොහොමද බෝනික් එක්ක ගන්න. හරි මහත්තයා හරි. එතකොට එදා රෑ පාටි එකට අපි මොකද කරන්නේ? ළමයි දෙතුන් දෙනෙක් එන්න ගිහම නේද දුවගේ පන්ති. ඔව් දුවගේ සැප අපේ සතුටයි. අනේ විහිළු කරන්න එපා මහත්තයා. විහිළු මොකද්ද නෝනේ? ඔන්න ඔය තේ පොඩ්ඩක් දෙන්න. නික්මි ඔයා එනව නේද මගේ බර්ත්ඩේ පාටි එකට? එනව නෙවෙයි. වර ගෙඩියා අනිවාර්යෙන් එන්න ඕනේ උනේ. හරි හරි සුපුනි. මම එන්න. මම ලස්සන බෝනික් එක්ක ඉල්ලුවා අම්මගෙන්. මරුනේ මාත් එන්නම් බෝනික්කත් එක්ක සෙල්ලම් කරන්න. අපි දෙන්නම එකතු වෙලා සෙල්ලම් කරමු එදාට. හරි හරි අපි කරමුකෝ. ඒයි සඳුන් තරුස ඔයාලා දෙන්නත් එන්න ඕනේ මගේ බර්ත්ඩේ පාටි එකට හරිද? අනිවාර්යයෙන්ම සඳුනුයි මායි අනිවාර්යෙන් එනවා. නැතුව අපි නෑවිත් කොහමද? මේ ළඟ තියෙන හොඳ බෝනික්කෝ ඉන්න කඩයක්. අපි එතෙන්ට ගිහිල්ලා බලමු. දුවට ගැලපෙන ලස්සන බෝනික් එක්ක ඉන්නවද කියලා. ප්‍රීති. දාන්න නෝනේ 5ක්. මාත්‍යා මෙතන නම් ගොඩක් දේවල් තියෙනව නේද? ඒකනේ නෝන. මෙතන ඉන්නම් අපේ දුවට ලස්සන බෝනික් එක්ක හොයාගන්න පුළුවන් වෙයි. යන් අපි ඇතුළට ගිහිල්ලා බලමුකෝ. මහත්තයලා මොනවද බැලුවේ? අපි මේ අපේ දුවට මේ ලස්සන බෝනික් එක්ක බැලුවේ. ඉන්නවද මහත්තයා හොඳ බෝනික් එක්ක? ඉන්නේ මහත්තයා ලස්සන බෝනික් එක්ක උඩ. හොඳ ඇන්ටික් බඩුවක් හොඳේ. අනේ බලන්නකෝ මහත්තයාගේ ලස්සන ඇසුත් ගහනවා. ඔව් නෝන මේක පිටරට හොඳ කම්පැනි එකකින් හදපු සෙල්ලම් බඩුවක්. එහෙනම් මහත්තයා කොහොමද පෙට්ටියකට දාලා ලස්සනට අපේ දෙන්නෝ ගෙනියන්නේ? හරි මහත්තයා විනාඩි 2යි වැඩේ ඉවරයි. මේකට නම් අපේ දෝ ගොඩක් සතුටු වෙයි මහත්තයා. බෝනික්කත් ගොඩක් ලස්සනයි. නැතුව අපි ඊළඟ බලමුකෝ දුවගේ ප්‍රතිචාරය කොහොමද කියලා. සතුටුදායකද දුක්බරයිද? සතුටු වෙයි ලොවෙත් නැති වෙන්න. පුතාලා ටික ආවද? යමු ඇතුළට. මගේ පස්සෙන් එන්න. මේ පොඩ්ඩක් එළියේ ඇතුලේ අඳුරු පාටයි නේ බා. ඔව් බං ගණන් ගන්න එපා. පොඩි හොල්මන් ගතියකුත් තියෙනව නේද යාළුවනේ? ඕවා වැඩක් නෑ. යමු. හැපි බර්ත්ඩේ චංචලා. හැපි බර්ත්ඩේ. බෝපාන් දිනයක් වේවා මගේ මිතුරේ. thank you so much මගේ යාළුවනේ. ආදරේ පැලෙන්න. බීම් එකක් බීලා මෙමු. හරි ලස්සන බෝනික් එක්නේ. දුව පොඩ්ඩක් එන්න කාමරේට. හරි අම්මේ මේ එනවා. ඔයා ඉන්නවම පොඩ්ඩක් මං එනකන්.